හදවත් සමූහයක් එක්වන බැඳීමක් එක්ක අපි අලුත් චිත්‍රයක් පාට කරන්න පටන් ගත්තේ. විශේෂයෙන්ම ගත්තොත් අපි මේ ඉතිහාස කතාව කියන්න කැමති නෑ. ඒක අපේ රටේ හරි අඳුරු, ඉතා අපහසු, විඳ ගන්න අමාරුම ඉතිහාසයක්. හැබැයි අපිට ඒ ඉතිහාසය කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒ ඉතිහාසය දිහා බලලා හඬාවැළපෙන්න නෙමෙයි. අපේ අනාගතය නිවැරදි කරගන්න. අනාගතයේ එවැනි ඛේදවාචකයක් අත් වෙන්න ඉඩ නොදී රැකගන්න. මොකද දැන් මේකට කොහොමත් අවස්ථාවක් නැහැ. අතුල සහෝදරයා කිව්වේ පාර්ලිමේන්තුව මල්වට්ටියක් වගේ ලස්සනයි කියලා. අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට උතුර දකුණ නැගෙනහිර බටහිර හැම කෙනෙක්ම එකතු වෙලා හදපු ආණ්ඩුවක් තියෙනවා දැන් අපිට. සමාජවාදී තරුණ සංගමයේ අපි අපේ රටේ සහෝදරත්වය වෙනුවෙන් හැමදාම කොන්දේසි විරහිත වරගල කරා. දුෂ්කරම තැනත් අපි ජාතික සමගිය වෙනුවෙන් හිටගෙන හිටියා සමාජවාදී තරුණ සංගමය. ඒකට අපිට ශක්තිය ධෛර්ය සපයන්න අපේම මහජන ආණ්ඩුවක්, ජනතා රජයක් දැන් ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා අපිට මේ කාර්යය දුෂ්කර නැහැ. නමුත් ඉතිහාසයේ මේ අභාවාචික අත්දැකීම අපිට අත්ුනේ ඇයි කියන එක යම් කතා බහක් කරගත යුතු වෙනවා මං හිතන්නේ. එහෙම නැත්නම් අපිට ඒ ඉගෙන ගැනීම අනාගතය වෙනුවෙන් කරන්න අමාරුයි. ජූලි 23 1983 ඒක නිකම්ම ගොඩනැගුණක් නෙමෙයි නේද අතුල සහෝදරයා. අපේ රටේ අර අපි පාට කරපු චිත්‍රය වගේ සුන්දර රටක් අපිට ගොඩනැගෙමින් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ අපිට තිබුණේ අපේ කතා කරපු භාෂාවේ අපේ ලස්සන සංස්කෘතීන් වල විවිධත්වය පමණයි. එහෙම නැතුව ප්‍රශ්න අපිට තිබ්බේ නැහැ. ප්‍රශ්නයක් තිබ්බනම් අපිට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගද, මැලේද කියලා වෙනසක් නැතුව කාටත් පොදු වෙච්ච ප්‍රශ්න තිබුණා අපේ රටේ. අපිට ජීවත් වීම සම්බන්ධව, අපේ රටේ පරිසරය සම්බන්ධව එහෙම ප්‍රශ්න. හැබැයි එක්තරා මොහොතක මේක මිනිස්සු අතර ප්‍රශ්නයක් ගොඩ නැගුවා. අපේ රටේ මිනිසුන් අතර ප්‍රශ්නයක් බවට පත් කරා. අපි ලස්සන රටක ජීවත් වෙද්දී අපේ රට යටත් කරගත්තු අධිරාජ්‍යවාදීන් එක්තරා මොහොතක අපේ පාලකයන් බවට පත් වෙනවා. අපි ලාංකීය ජාතිය විදියට ඔවුන්ට එරෙහිව අරගල කරලා නිදහස් රටක් ගොඩනගා ගන්න එක වළක්වන්න ඔවුන් අපිව බෙදුවා. ඒක තමයි මුල් ආරම්භය නේද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ කියලා විතරක් නෙමෙයි. උඩරට පහතරට සිංහල ගත්තමත් කුල විදියට බෙදලා තිබ්බා. අතුල සහෝදර රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී නේ අපේ රටේ නායකයන් තෝරද්දී අපේ රට පරිපාලනය වෙනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට සමාජිකයන් තෝරද්දිත් කුල පදනමෙන් බෙදලා තිබ්බා. ඉතින් මේ ආරම්භය ගැන යම් මතකයක් අතුල සහෝදරගේ පැත්තනොත් අවදි කරගන්න පුළුවන් නම් අපි තොරතුරු ලෙසත් කතා කරමු. මගේ පැත්තෙන් ඉදිරිපත් කරන්න. මේ දේශපාලන මැදිහත්වීම සහෝදරත්වයෙන් බැඳිච්ච જાතියක් බලය වෙනුවෙන් ඉරලා දැම්මා, වෙන් කරලා දැම්මා. අපේ රටේ මහ පොළොවේ හැම තැනම ලේ හලලා තිබ්බයි වෙනුවෙන්. හැම මිනිස්සෙක්ම ඒකට වන්දි ගෙවලා තිබ්බා. ඒ ඉතිහාසයයි අපි මේ වෙනස් කරන්න හදන්නේ.